අදත් වෙනද වගේ ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. අන්න ඉතින් අද ගොඩ දවසකට පස්සේ මමයි හස්බන්ඩුයි දෙන්නම ගෙදර. ඉතින් අපි දෙන්න හිතාගෙන ඉන්නවා අද හවස ලස්සන වැඩකට යන්න. අද ඉතින් අපි දෙන්නගේ ඕෆ් එක හින්දා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ. ඉතින් මම දැන් මේ හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න කලින් ඊයේ රෑ සෝදලා වේලෙන්න තිබ්බ මගේ වාජන ටික ඒ තැන් වලින් තියාගන්න. හස්බන්ඩ් ඉතින් තාම නිදි හින්දා මං හිතුවා බුදු පහන පත්තු කරලම බ්‍රෙක්ෆාස්ට් එක හදන්න යන්න. ඔන්න ඉතින් දැන් මං හදන්නේ අපි දෙන්නගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න. ඉතින් දෙන්නම ගෙදර ඉන්න දවසට ටිකක් අපි දෙන්නම කන්න ආස විදිහේ ලංකාවේ බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අපි හදාගන්නේ. හස්බන්ඩ් පොල් සම්බෝල කන ගොඩාක් ආසයි. ඉතින් මම ඒ හින්දා පොල් සම්බෝල හදලා චීසුයි පාන්නුයි ටෝස් කරලා බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න කියලා හිතුවා. හොඳලා මම වගේ ගිහලා වාජලා ඉන්න මම කෑම ගියේ නෑ ඩ්‍රින්ක්ස් කොහොමද අන්න ඉතින් මං කිව්වන අද අපි හවස ලස්සන වැඩකට යනවා කියලා. ඉතින් ඒ වැඩේට යන්න ඕන කරන දේවල් ටික ලෑස්ති කරගන්න තමයි දැන් මම මේ ආවේ. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා අපි එළියට ගියා මේ අපිට අවශ්‍ය කරන බඩු ටික ගන්න. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අද හවස මේ අපි යන්න හදන්නේ පික්නික් එකක්. 2025 වගේම 2026ටත් මම බකට් ලිස්ට් එකක් හදාගත්තා. ඉතින් ඒ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි මේ පික්නික් එක. ඉතින් අද අපි දෙන්නම ගෙදර එන හින්දා අපි අද දවස තෝරගත්තා අපේ පික්නික් එක ගත කරන්න යන්න.
මෙන්න මේ ලස්සන view එක තියෙන තැනට තමයි අපි ආවේ පික්නික් එක ගත කරන්න. බලන්නකෝ අහස චුට්ටක් කළු කරලා. මං ඉතින් අම්මට කිව්වා ඊයේ හෙට පික්නික් එකක් යන්න හිතාගෙන ඉන්නවා. වහීද දන්නෙත් නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ අම්මා කිව්වා ඔන්න බලන්නකෝ වහින්නේ නැහැ. ඔයාලට ගිහිල්ලා ඒ වැඩේ හොඳට කරගෙන එන්න පුළුවන් කියලා. ඉතින් මට හරිම සතුටුයි. එච්චර ලොකු වැහි වලාකුළක් තිබිලත් වැස්සේ නැහැ. අපේ මේ පික්නික් එක අපිට හොඳට කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔන්න අපි දෙන්න අපේ පික්නික් එකට ඕන කරන හැම දෙයක්ම ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ පික්නික් එකේ තියෙන පුංචි දේවල් මං හරි ආසාවෙන් තමයි එකතු කරගත්තේ. ඉතින් යන්න කලින් දවසේම මම පොඩි නෝට්ස් ලියාගත්ත මේ දේවල් අරගෙන යනවා කියලා. එතකොට කිසි දෙයක් අමතක වෙන්නේ නැහනේ. ඉතින් ඒ විදිහටම පිළිවෙලට හැම දෙයක්ම ලස්සනට කරගන්න හම්බුණා. ඉතින් අපි මෙතන ඉන්නකොට මෙන්න මේ චූටි බැටළු පැටියා ඇවිල්ලා අපි දැන් මොකද කරන්න කියලා බලාගෙන හිටියා. එයා එතනින් ගියේම නැහැ. ඔන්න ඉතින් අපේ පික්නික් එක පටන් ගත්තා. අපි දැන් ඉතින් කතා කර කෑම කන ගමන් අපේ මේ හවස් වරුව ලස්සනට ගත කරා. මට මතකයි අපි ගිය අවුරුද්දෙත් මේ විදිහටම පික්නික් එකක් කරා. ඉතින් ඇත්තටම මේ රටවල් වල ගොඩක් කාර්යබහුල අයනේ. ඉතින් වැඩත් එක්ක හැම දවසම බිසි වෙනවා. ඉවරයකුත් නැහනේ. ඉතින් ජීවිතේට මේ වගේ පොඩි දෙයක් හරි ලං කරගත්තොත් ඒ කාර්යබහුලත්වය චුට්ටක් හරි අපෙන් ඈත් වෙනවා කියලා අපිට දැනෙනවා. ඉතින් ගොඩාක් හවස් වෙනකන් අපි දෙන්න මෙතනට වෙලා ඉඳලා තමයි ගෙදර ගියේ. ඔන්න ඒ විදිහට තමයි අපි දෙන්නගේ අද දවස අපි ලස්සනට ගත කරේ. වෙනමට මම ගෙත ඊන ගෙත්තම් පාට ගා ඇඳපු සිත්තම් පින්න වැටෙනර සීත ඇත්නම් සතපවන්න නුඹේ පපුවේ උණුසුම් කුමරානනී පුරතලෙහිමි කවදක හරි අවසක යලි විලෙන ඔයස් මගේ වෙන හින්දා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් යන්න. බයි බයි.